ආයුබෝවන් 2026 අලුත් අවුරුද්දේ පාසල් පද්ධතියේ සිදුවන ලොකුම වෙනස්කම් සහ අස්වැසුම් ප්‍රතිලාභීන්ට ලැබුණු අලුත්ම තොරතුරු අරගෙනයි අද අපි ආවේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයට අනුව පාසල් වේලාව සහ ආරම්භ වන දිනවල විශේෂ සංශෝධන රැසක් සිදු වී තිබෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මුලින්ම බලමු පාසල් වේලාව ගැන. පසුගිය දිනවල පාසල් වේලාව දීර්ඝ කරන බවට කතාබහක් තිබුණත් රටේ පවතින ආපදා තත්ත්වය සහ ප්‍රවාහන අපහසුතා සලකා පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 5 සිට 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සුපුරුදු පරිදි පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා නොවෙනස්ව පවතිනවා. 2026 පළමු පාසල් වාරය ජනවාරි 5 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතයි. 6 සිට 13 ශ්‍රේණි දක්වා දිනකට කාලච්ඡේද 7ක් පවත්වන අතර එක් කාලච්ඡේදයක් විනාඩි 45කට සීමා වෙනවා. ඔබ 1 හෝ 6 ශ්‍රේණිවල දරුවන් සිටින දෙමාපියෙක් නම් මේ දින ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. පළවෙනි ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ජනවාරි 5 වනදා ආරම්භ වුණත් ඔවුන්ගේ විධිමත් අධ්‍යයන කටයුතු ආරම්භ වෙන්නේ ජනවාරි 29 වනදා. 6 ශ්‍රේණියේ දරුවන් සඳහා විධිමත් අධ්‍යයන කටයුතු ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතයි. මේ දරුවන් සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත් සහ ඉගෙනුම් මොඩියුල් පාසල් ආරම්භයට පෙර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. විභාග අපේක්ෂකයන්ට විශේෂ පරිවිඩයක් තියෙනවා. 2025 අපස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වෙනවා. ඒ වගේම අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වන විටත් බෙදා අවසන් කර ඇති බවයි මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙන්නේ. අවසාන වශයෙන් අස්වැසුම් ප්‍රතිලාභීන්ට විශේෂ යාවත්කාලින කිරීමක් තියෙනවා. 2026 ජනවාරි මාසයේ සඳහා වන දීමනා ලබන සතියේ සිට ඔබගේ බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිතයි. ඔබ තාමත් සුදුසුකම් ලැබූ අයෙක්දයි දැන ගැනීමට www.wbb.gov.lk වෙබ් අඩවියට පිවිස ඔබේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කර පරීක්ෂා කර බලන්න. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.